තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, දැන් සූදානම් වන්නේ බුද්ධ වන්දනා බුදු පූජා ආදී සිදු කරගෙන කෙටි ධර්ම දේශනාවකට සවන් දීමට. අපේ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධ ගයාවේදී ලෝතර බුදු බවට පත් වෙන සස්සතේ ගත කළ වරණසී සපතනාරාමයට වැඩම කරලා ප්‍රථම ධර්ම දේශනාව දේශනා කළ ප්‍රථම වස් කාලයේ ඒ සිපතන මිගදායේ වස් සමාදන් වුණා. ඒ වස් සමාදන් වෙලා ඉන්නේ වස් කාලය තුලදී ඒ බරණැස හිටියා මහා ධන සිටු පවුල. ඒ සිටු පවුල හිටියා යස කියලා සිටු කුමාරයෙක්. ඉතින් මේ සිටු කුමාරයා බොහෝම සැප සම්පතින් යුක්තව හිටපු කෙනෙක්. බෝසතාණන් වහන්සේ වගේම අභිනිෂ්ක්‍රමණය කරපු කෙනෙක්. බෝසතාණන් වහන්සේට වගේම මාලිගා 3ක් තිබුණා. නව මහල්, සත් මහල්, පස් මහල් වශයෙන්. සීත කාලයට එකයි, උෂ්ණ කාලයට එකයි, ගිම්හාන කාලයට එකයි. සීතලෙන් උණුසුමින් කිසිලෙසකට පීඩාවක් නොදිනෙන හැටියට තමයි මේ මාලිගාවන් හදලා තිබෙන්නේ. මනුෂ්‍ය ලෝකේ උප්පත්තිය ලැබෙන යම් කිසි කෙනෙකුට යම් කාම සම්පත්තියකින් තියෙනවා නම් ඒ සෑම සම්පතියකින්ම යුක්තයි. කිසිම අඩුවක් නැහැ. පොදුම විදියට සැප සම්පතියෙන් පිරුණා වූ කාම සම්පත් වලින් යුක්ත ඒ කාම සම්පත් විඳින්මින් හිටපු කෙනෙක්. යස සිටුකුල පුත්‍රයා. දිනක් උඩුමහලේ රාත්‍රියේ ඒ නාටිකාංගනාවන් සමග විනෝද වෙමින් හිටියා. විනෝද වෙමින් හිටියා. කල්තියාම එදා මේ සිටු පුත්‍රයාට නිින්ද ගියා. එතෙන් ටිකක් අලුයම අවදි වුණා. අනිත් කට්ටියත් ඒ හිටපු ඔක්කොම සුරූපිනී නලගනම් ඔක්කොම නිදාගෙන. ඒ වගේම දැන් ආලෝකය තියෙනවා. පහන් දැල්වල තියෙනවා. ඉතින් මේ සිටු කුමාරයා අවදි වුණා. අවදි වුණාට පස්සේදී දැක්කා මේ සිද්ධිය. මොකද්ද? අර රාත්‍රියේ බොහෝම ලස්සනට හිටපු මේ තරුණියන් ටික, බොහොම විනෝදීශීලීව හිටපු ඒ තරුණියන් ටික දැන් ඔක්කොම මල කඳන් වගේ. මේ සිටු කුමාරයාට දැනුනේ අමුසොහනක ඉන්නවා වගේ. ඒ ලස්සනට හිටපු අය දැන් නිදාගෙන කට්ටියට නිින්ද ගිහිල්ලා කෙනෙක් හීනෙන් දොඩවනවා. ඒ තව කෙනෙක් මේ ඇඳුම් නැතුව ඒ විකාරයක් විදිහට තමයි මේ සිටු පුත්‍රයා දැක්කේ. ඉතින් මේ සිටු කුමාරයාට වැටහුණේ දැන් මේ අමුසොහනක නේද ඉන්නේ, මේ මලකඳන් ගොඩක් නේද මේ තියෙන්නේ කියලා. ඒ පුදුම විදිහට කලකිරීමක් ඇති වුණා. කලකිරීමක් ඇති වෙනා හිතට දැනුණා වූ ඒ කලකිරීම නිසාම, එපා වීම නිසාම රාත්‍රියේම ඒ රන්වන් වූ මිරිවැඩි සංගලත් ආදිකේ දාගෙන කාටවත් නොදැනින්න මාලිගාවෙන් නිකුණා. පහළ මාලෙටම ඇවිල්ලා ඊට පස්සේ නගරයටම ඇවිල්ලා දැන් ඔන්න යනවා. යන්නේ නිකන් නෙවෙයි, කියවා තමයි යන්නේ. අනේ මේ ජීවිතය මොනතරම් කාලදරයක්ද, මොනතරම් බැඳීම් වලින් යුක්ත දෙයක්ද, මේකෙන් මෙදීමක් නැද්ද? ওই විදිහට කියා යනවා. බුදුරජාණන් වහන්සේ අලුයම අවදීලා සක්මන් මළුවේ උන්වහන්සේ සක්මන් කරනවා. දැන් ඒ දෙසට තමයි ඒ නගරයේ තිබුණු උයන තමයි ඉසිපතල විගදාය කියලා කියන්නේ රජුරුවන්ගේ. ඉතින් ඒ දෙසට තමයි මේ සිටු කුමාරයා දැන් යන්නේ කලකිරලා. විකාර දුඩ වගේ යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දැක්කා මේ සිටු කුමාරයා. දැකලා උන්වහන්සේ සක්මන් මළුවෙන් අයින් වෙලා ආසනයේ වැඩුණා. දැන් මේ සිටු කුමාරයා ළඟින් ওই විදිහට කියා යනවා. මොනතරම් උපද්‍රවයන්ගෙන් යුක්ත ජීවිතයක්ද මේක? මොනතරම් බැඳීම් වලින් යුක්ත දෙයක්ද මේක? මොනතරම් දුකක්ද මේක? ඔය දෙක කියා යනකොට බුදුරජාණන් වහන්සේ කතා කළා. යස මෙහෙට එන්න. මේ උපද්‍රවයන්ගෙන් තොරයි. ඇලීම් බැඳීම් වලින් තොරයි. දුක් වේදනාවන්ගෙන් තොරයි.
ඔබට මම අනුශාසනා කරන්නම් එන්න කියලා කතා. දැන් මේ සිටු කුමාරයාට පුදුම කලකිරීමක් නේ හිතේ තිබුණේ, එපා වීමක් තිබුණේ. මහා වදයක් හැටියට තමයි දැක්කේ ජීවිතේ. දැන් බුදුරජාණන් වහන්සේ මේ විදිහට කතා කළාම හිතට පුදුම සහනයක් ඇති වුණා. බිරිවැඩි සංගලා ඉවත් කළා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟ වාඩිලා වන්දනා කරගෙන උන්වහන්සේගේ අනුශාසනාවට සවන් දුන්නා. ඉතින් උන්වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව, හේතුඵල ධර්මයේ පිළිබඳව, ත්‍රිලක්ෂණයේ පිළිබඳව අනුපිළිවෙලින් මේ යස පිළිසිට පුත්‍රයාට අනුශාසනා කළාම ඒ මොහොතේදී මේ ආසනයේදී මේ වාඩිලා ඉන්න ගමන්ම සෝවන් මාර්ගයෙන් උතුම් නිර්වාණ ධර්මය අවබෝධ කරගත්තා. දැන් අලුයම අම්මා ගිහිල්ලා බැලුවා සිටු පුත්‍ර. බැලුවන්නේ හැමතැනම බැලුවේ නෑ. අන්තිමේදී පියතුමාට ගිහිල්ලා කිව්වා මේ සිටු පුත්‍රයා නෑ, මාලිගාවෙත් නෑ, ආවටත් නෑ. ඊට පස්සේදී පියතුමා මොකද කළේ? ඒ පාසලකුණ ඔස්සේ ආවා. ඇවිල්ලා ඉසිපතන මිගදායටම ආවා. ඇවිල්ලා බුදුරජාණන්සේ දැක්ක දැන් මේ පියතුමා එනවා, සිටුතුමා එනවා. බුදුරජාණන් වහන්සේ ඒ නිසා ඒ පියතුමාට නොපෙනෙන විදියට ඉර්ධි ප්‍රාතිහාරයක් කළා මේ සිටු කුමාරයා. දැන් පියතුමාට පේන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ළඟ ඉන්නවා මේ සිටු කුමාරයා. ඉතින් මේ සිටුතුමා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා, ස්වාමීනි මේ යසකුල සිටු පුත්‍රයා මේ පැත්තට එහෙම ආවේ නැද්ද? මේ වගේ කෙනෙක්. බුදුරජාණන් වහන්සේ මුකුත් කියන්නේ නැතුව එතුමාට මතක් කළා, සිටුතුමනි මෙහෙම වාඩි වෙන්න. වාඩිලා ඉන්නකොට ඔබතුමාට පුතා දැය ගන්න පුළුවන්. එහෙම ඇහුවාම සිටුතුමාට හරි සතුටක් ඇති වුණා. අනිවාර්යයෙන් මෙහෙ ඇති කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ සිටුතුමාට අර විදියටම අනුපිළිවෙලින් අනුශාසනා කළා. අනුශාසනාව කෙලවර ඒ සිටුතුමා ධර්ම අවබෝධය ලැබුවා. නිවන් ධර්මය අවබෝධ කරගත්ත සෝවන් මාර්ග. ධර්ම අවබෝධය ලැබෙන තිසරණ සරණ ගියා. මේ තමයි මේ සම්බුද්ධ ශාසනයේ ප්‍රථම තේවාචික උපාසකතුමා. මේ දේශනාව අහගෙන හිටිය යසකුල සිටු පුත්‍රයා පියතුමාට කළේ අනුශාසනාව අහගෙන ඉඳලා ඒ සිටු කුමාරයා සෞඛ්‍යලසුන් නසා මහරහත් භාවයට පත් වුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ 이르දී අත්හැරියා. අත්හැරියට පස්සේදී උන් සිටුතුමා දැක්ක මේ සිටු කුමාරයා. ඉතින් මේ පියතුමා මතක් කළා ඒ කුමාරයාට, පුතා එන්න ගෙදර, අම්මා බොහොම දුක් වේදනාවෙන් ඉන්නේ. ඒ නිසා යමු ගෙදර කියලා. ඉතින් මේ කුමාරයා බුදුරජාණන් වහන්සේ දෙස බැලුවා. ඒ බුදුරජාණන් වහන්සේ සිටුතුමාගෙන් ඇහුවා, සිටුතුමනි මේ කියන ධර්මය යම් කිසි කෙනෙක් අවබෝධ කරගත්තොත් ඔහු ගිහි ජීවිතයට යනවද? ඒ වගේ කාම සම්පත් විඳින්න යනවද? මේ සිටුතුමාම බුදුරජාණන් වහන්සේට පිළිතුරු දුන්නා, "නෑ ස්වාමී." ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ සිටුතුමාට යසකුල සිටු පුත්‍රයාගේ රහත් භාවය ප්‍රකාශ කළා. ඉතින් සිටුතුමා මේ පියතුමා බොහෝම සන්තෝෂයටපත් වුණා. අනේ මොනතරම් ලාභයක්ද, මොනතරම් සම්පත්තියක්ද මේ පුතාට ලැබුණේ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේටත් භික්ෂුන් වහන්සේටත් ආරාධනා කරලා සිටුතුමා ගියා. දැන් එදින දානියට බුදුරජාණන් වහන්සේ වැඩියා. ඒත් පියතුමා ගියාට පස්සේදී බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂු උපසම්පදාවෙන් ඒ යසකුල සිටු පුත්‍රයා පැවිදි උපසම්පදා කළා. දැන් බුදුරජාණන් වහන්සේත් යස ස්වාමීන් වහන්සේත් ඒ සිටු මාලිගාවට එදිනම දානියට වැඩියා. දානියට වැඩියාම ඒ සිටු කුමාරයා වෙනකොට විවාහ වෙලා හිටියේ. ඉතින් ඒ අම්මටත් ඒ පුරාණ බිරිඳටත් ධර්ම දේශනා කළාම ඒ දින දානියෙන් පසුව ඒ දෙදෙනාත් සෝවාන් මාර්ගයෙන් නිර්වාණ ධර්ම අවබෝධ කරගත්තා. ඒ දෙදෙනාත් තිසරණ සරණ ගියා. ඒ තමයි මේ උතුම් සම්බුද්ධ ශාසනයේ ප්‍රථම තේවාචික උපාසිකාවන් දෙදෙනා බවට පත් වුණ දෙක. කොහොම හරි ඊට පස්සේදී දැන් මේ යසකුල සිටු පුත්‍රයාට හිටිය යාළුවෝ 54 දෙනෙක්. ඒකෙන් මුලින්ම යාළුවෝ 4 දෙනෙක් දෙනාට ආරංචි වුණා, ප්‍රධාන යාළුවෝ 4 දෙනාට නිතරම දාගෙන හිටපු මේ යසකුල සිටු පුත්‍රයා ගිහලා පැවිදි වෙලා කියලා. ඊට පස්සේ ඒ 4 දෙනාත් ඇවිල්ලා
මේ යස ස්වාමීන් වහන්සේ හමු වුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මුණ ගැස්සුවා. ඒ 4 දිනාටත් උන්වහන්සේ ධර්ම අවබෝධය ධර්ම දේශනා කළාම ඒ 4 දිනත් මේ ධර්ම අවබෝධය ලබා ගත්තා. තවත් යාළුවෝ 52 දෙනෙක් හිටියා ඈත. ඒ අයටත් මේ ආරංචි වුණා. ඊට පස්සේ ඒ 50 දෙනාත් ආවා. ඇවිල්ලා යස ස්වාමීන් වහන්සේ හමු වුණා. ඉතින් උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ මුණ ගැස්සුවා. උන්වහන්සේ පිරිසටත් අනුශාසනා කළා. ඒ හැම දිනමත් ධර්මාවබෝධය ලැබුව පමණක් නෙවෙයි හැම දිනම පැවිදි බවට පත් වුණා. පැවිදි වෙනා සීලවම දින මේ 54 දිනාම මහරහත් භාවයට පත් වුණා. ඒතකොට දැන් ලෝකේ මේ ප්‍රථම වස් කාලයේ තුලදීම වන ප්‍රථම රහතන් වහන්සේලා 61 නම බිහි වුණා. බුදුරජාණන් වහන්සේ සමග. ඒ වගේම පස්වග භික්ෂුන් වහන්සේලා සමග. ඒතකොට පින්වත්නි යස සිටුකුල පුත්‍රයාගේ මව ඒ වෙන කවුරුවක් නෙමෙයි අපේ බෞද්ධ ඉතිහාසයේ මුලින්ම සඳහන් වෙන ශ්‍රේෂ්ඨ චරිතය. ඒ තමයි බෝසතාණන් වහන්සේ දා බුදු වෙන දිනේදී කිරිපිඬු පූජා කළ සුජාතා සිටු කුමාරිකාව. එතකොට ඒ සිටු කුමාරිකාවගේ බොහෝ කාලයක් තිස්සේදී ඒ නිග්‍රෝධ හින ආජපාන නිග්‍රෝධ රුකට පූජා සත්කාර කළේ පැතුම් කීපයක් ඇතුව එකක් තමයි තමන් බොහොම ධනවත් සිටු කුමාරයෙක් සමග විවාහවන්ට ලැබේවා. ඒ වගේම ඉතා යෞවන වයසේදීම විවාහ ජීවිතයට පත් වෙන්න ලැබේවා. ඊට පස්සේ ලැබෙන ප්‍රථම දරුවා පිරිමි දරුවෙක් වේවා කියන පැතුම තිබුණා. ඒ ලැබුණ ප්‍රථම දරුවා තමයි යසකුල සිටු පුත්‍රයා කියලා කියන්නේ. එතකොට ඒ සුජාතාවගේ මහගෙදර තිබුණේ බුද්ධ ගයා ප්‍රදේශයේම ඒ නිරංජනාගඟට එහා පැත්තේ. ඊට පස්සේ විවාහ වෙලා ගිහිල්ලා හිටියේ බරණැස ඒ මිගදාය සමීපේ. ඒ තමයි සම්බන්ධතාවය. එතකොට දැන් මේ යසකුල සිටු පුත්‍රයාත් යාළුවෝ 54 දෙදෙනාත් මේ විදිහට ධර්ම අවබෝධය ලබා ගැනීමට හේතුවක් තිබෙනවා. එතකොට දැන් යසකුල සිටු පුත්‍රයා සියලු සැප සම්පතෙන් පිරුණා වූ කෙනෙක්. බුදුරජාණන් වහන්සේ දිනක් භික්ෂුන් වහන්සේලා සමග චාරිකාවක වඩිනවා. ඒ චාරිකාවේ වඩිනකොට කුඩා ළමයි පිරිසක් එකතු වෙලා පොඩි කැටකිරිල්ලක් අල්ලගෙන පොඩි තනකොළ ගහක පොඩි පොල් කෙඳකින් වගේ කෙඳකින් ගැට ගන්නවා. ඉතින් මූ දඟලනවා ඒක ලියා ගන්න බෑ. යන්න බෑ උට. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගේ ඇහුව මහණෙනි පිනවද අර කැටකිරිල්ල. ਉਹ කොච්චර දඟලනවද? ඇයි උට ඒක ගලවගෙන යන්න බැරි? භාගතුන් වහන්සේ උට ශක්තිය නැහැ. පොඩි තනකොළ ගහක් වුණත් පොඩි කෙන්දක් වුණත් ඒක ගලවගෙන බිඳගෙන යන්නට උට ශක්තිය නැහැ. ඒකයි භාගතුන් වහන්සේ. මහණෙනි ඇති ඔය වගේ පොඩි ගහක පොඩි කෙන්දකින් යට ගහුවොත් මොකද වෙන්නේ? අනේ භාගතුන් වහන්සේ උන්වහන්සේ වගේ කෙන්දකින් නෙවෙයි මහා දන්වලකින් බැන්දත් ඌට අවශ්‍යම තු එක කඩාගෙන යනවා. ඌට ඒක සඳහා ශක්තිය තියෙනවා. අන්න ඒ වගේ තමයි මහණෙනි මේ ලෝකේ සමහරෙක් ඉන්නවා බොහෝම දුප්පත් ජීවිත. අත්හරින්න කියලා දෙයක් ඇත්තේම නැහැ. හරියට කන්න බොන්න නැහැ, අඳින්න පළඳින්න නැහැ, ඉන්න හිටින්න තැනක් නැහැ. ඒත් ඔවුන්ට මේ කාමයන්ගෙන් නික්මෙන්නට ශක්තිය නුවණ නැහැ, පහළ වෙන්නේ හැකියාව. ඒ නිසා තමන්ට තිබෙනා වූ දේ තුල ඇලිලා බැඳිලා ගිලිලා ඔවුන් ඒ තුල වාසය කරනවා. ඒකෙ මිදෙන්නට අදහසක් නැහැ. හැබැයි සමහරෙක් ඉන්නවා මහා ධන සිටුවරු මහා සම්පත් වලින් යුක්තයි. සෑම සම්පතකින්ම යුක්තයි. ඒත් අර ඇතදම් වලකින් බැඳත් කඩාගෙන යනවා වගේ ඔවුන්ගේ මොනතරම් සම්පතින් යුක්ත කෙනෙක් වුවත් නිසි වෙලා පැනුනහම ඔවුන් සියල්ලත් හැරලා යනවා. ඉතින් මෙන්න මේ වගේ තමයි යසකුල සිටු පුත්‍රයා සියලු සම්පතින් යුක්ත කෙනෙක්. නමුත් අවසානයේදී එක දර්ශනයකින් සියල්ලත් කලකිරුණා ලෝකයේ කිරි. ඒතෙක් මේ ඇසකන නාසාදී ඉඳුරන් පිනවමින් තමයි වාසය කළේ. බුදුන් විදිහට විනෝදශීලීව ජීවිතය ගත කළේ. සීතලින් පීඩාවක් නැහැ, උඩුසුමින් පීඩාවක් නැහැ, ලෙඩක් දුකක් නැහැ. සීල සැප සම්පතින් යුක්තයි. නිරෝගීමත් ජීවිතයක්. අවශ්‍ය කරන සීල කාම සම්පත් තියෙනවා. හැබැයි ওই දර්ශනීය ඔය වෙනතික් දැකලා තිබුණේ නැහැ. ඉතින් සිටු කුමාරයන් ඉන්දට යනවා. ඊට පස්සේ ඉතින් ගොඩක් පරක් වෙලා තමයි අවදි වෙන්නේ. ඉතින් අර කට්ටිය නැගිටලා යනවා.
දැන් මෙතන උනේ මේ සිටු කුමාරයාට විලාසිනීම නින්ද ගියා. අර කට්ටියත් බැරිලා නින්දට ගියා. සිටු කුමාරයා කල්තියාම අවදි වුණා. දැක්ක මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. අර ලස්සනට හිටපු අය නේද මේ සමහරු කෙල පිරාගෙන සමහරු හීනෙන් දෙලුවා දත් මිටි කන මහ විකාරය. මහා මුසවණක් වගේ මල කඳන් ටිකක් වශයෙන් තමයි දැන්. ඉතින් අත්හැරේ. එහෙම වැටෙන්නේ හැම කෙනෙකුටම. මේ සිටු කුමාරයාට මෙහෙම වැටෙන්නට යම් හේතුවක් තිබුණා. ඒ හේතුව තමයි සුමේද බුදුරජාණන් වහන්සේගේ ශාසනය පවතින කාලයේදී මේ යසකුල සිටු පුත්‍රයා ඔය කිව්වේ යාළුවෝ 54 දිනක් උපත්ය ලැබලා හිටියා. කට්ටියම එකට තමයි වාසය කළේ. ගම්මානික හිටියේ පිරිස බොහොම හිතවත්. ඉතින් මේ කට්ටිය ආශ්‍රම ණයට එහෙම උදව් උපකාර කරනවා. ඉතින් දිනක් ඒ පාරේ යනකොට ගැබිනි අම්ම කෙනෙක් මැරිලා හිටියා. ඉතින් මේ කට්ටිය ඒ වගේ දේවල් කරනවා. සමහර විට ඒ පාරේ අසරණ මිනිස්සු මැරිලා හිටියාම එහෙම අමුසොනට ගිහින් පුච්චලා දාන ඒ වගේ ඉතින් ඒ වැඩ කරනවා. ඉතින් දිනක් මේ කට්ටියම එහෙම යනකොට ඔන්න ඔය ගැඹිරි අම්ම කෙනෙක් මැරිලා. ඉතින් මේ කට්ටිය මොකද කළේ? මේ මල සිරුර සෝනට ගෙනහිල්ලා පස් දිනකට බාර කරා මේක පුච්චලා දාන්න කියලා අනිත් කට්ටිය ගියා. ඒ පස් දිනා තමයි ඒ යසකුල සිටු පුත්‍රයාත් ඉතිරි මුලින්ම ආපු 4 දෙනා. ඉතින් දැන් මේ මුලින්ම දැන් මේ මිනිහ පුච්චන්නේ යසකුල සිටු පුත්‍රයා ඒ ජීවිතේ. දැන් මේ මිනිහ පුච්ච යනකොට හරියට මේක පෙරලා පාටිකූල සංඥාව ඇති වුණා. මේ ශාරීරික ස්වභාවය පිළිබඳ. හරි මොනතරම් පිළිකුල්ලු ශරීරයක් මොනතරම් ආදීනව සහිත ශරීරයක්ද මේ ජීවිතයක්ද මේ කොච්චර ලස්සන හිටපු කාන්තාවක්ද දැන් මේ ස්වභාවයකට පත් වෙලා තියෙන්නේ. මේ ශරීරය අභ්‍යන්තරයේ මොනතරම් පිළිකුල්ද මේ විදියට ඒ ශරීරයේ තියෙන පිළිකුල මේ ආදීනෙමි වැටෙන්න ගත්ත තේරුම් කරගත්තා. අර මිනිහ පුච්ච ඉන්නකොට. ඉතින් මේ අදහස අනිත් යාළුවෝ 4 දෙනාටත් කිව්වා. කිව්වම ඒයටත් ඒ සංඥාවම ඇතුණා. ඊට පස්සේ මේ කට්ටිය ගිහිල්ලා අනිත් යාළුවෝ 50 දෙනාට මේ කතාවම කිව්වා. ඊට පස්සේ ඒ 50 දෙනාටත් මේක ඒ විදිහටම වැටෙන්න ගත්තා. මේ කට්ටියම පටන් ගත්තේ ඔන්නෝතන. සාමාන්‍ය දාන ආදී පුණ්‍ය කටයුතු කර හිටියා. හැබැයි මේ විදිහට මේ අවබෝධයේ මාර්ගයට වැටුනේ ඔතන. ජීවිතයේ ස්වභාවය තේරුම් අරගත්තා. එතෙන් පටන් ඔහුගේ සංසාරයේදී ක්‍රමක්‍රමයෙන් දියුණු කරගෙන යනවා. ඔන්න ඔය දියුණු කලාව පටික්කුල සංඥාව නිසා ඔන්න ඔය ආදීන සංඥාව නිසා තමයි මේ ජීවිතයේදී අර විදිහට වැටෙනවා. නැතු හැමෝටම මේ වැටෙන්නේ කොච්චර මැරෙනවද අපේ ආවට කොච්චර අය මැරිලා වැටෙනවා. එහෙම වැටෙන්නේ අවබෝධයක් ඇති වෙන්නේ. අර බුදුරජාණන් වහන්සේ දේශනා කළා වගේ කැටකිරිල්ලේ පොඩි කෙන්දකින් ගැට ගැහුවත් තනකොළ ගහ ගැට ගැහුවත් ඒක ගලවගෙන යන්න බෑ. උට උපදේශයක් තියෙනවා. ඒ වගේ තමයි මොනතරම් දුක්ඛ ජීවිත හැටියට ජීවත් වුණත් ලෙඩ රෝග බහුල විදිහට බොහෝ දුක් වේදනා විඳින ජීවිත හැටියට ජීවත් වුණත් ඔවුන්ට ඒ තේරුම් කරගන්නට නොහැකි. ඒ තේරුම් කරගන්නට නම් නුවණක් තියෙන්නට ඕන, හුරුවක් තියෙන්නට ඕන. එහෙම හුරුවක් නැති නිසා නුවණක් නැති නිසා මොනතරම් එවැනි දුක් විඳින අය දැක්කත් Taman දුක් විඳත් ඒ අවබෝධයක් දක්වා ඔවුන් දිනු කරගන්නට උත්සාහ කරන්නේ නැහැ. ඒ සඳහා ශක්තිය නැහැ. හැබැයි මේ දිනු කරපු අයට නුවණ ඇති අයට හුරු ඇති අයට එහෙම නෙවෙයි මොනතරම් සැප සම්පතින් යුක්ත ජීවිතයක් වුණත් මොනතරම් විනෝදශීලී ජීවත් වෙන ජීවිතයක් වුණත් සුදුසු අරමුණ ලැබුණාම ඔවුන්ට අවබෝධය ඇති වෙනවා. බෝසතාණන් වහන්සේට ඕකමයි සුද්ධෝදන රජතුමා කලේ ඔය කිසිදු ආදීනමක් ඇති වෙන විදිහේ අරමුණක් දුන්නේ නැහැ සුද්ධෝදන රජතුමා. ඒ වෙනකම බෝසතාණන් වහන්සේට ගුණගරුක ජීවිතයක් ඇතිව ජීවත් වුණාට මේ අබිනිෂ්ක්‍රමණය කරන්නට ඕන කියලා හිතක් තිබුණේ. හැබැයි පළමුවෙන්ම ඔන්න ඔය කියන ආදීනමයන්ටපත් වෙච්ච ඒ සතර පෙර නිමිති වලින් මුල් අරමුණු තුන දැක්කට පස්සේ තමයි උන්වහන්සේට ඔන්න අවබෝධය ඇති වෙන ගත කලකිරීම හටගත්තේ අරමුණ ආවා. ඒක ඕනෑම කෙනෙකුට මේ ජීවිතය පිළිබඳ ස්වභාවය තේරුම් කරගන්නට කලකිරීම ඇති කරගන්නට නම් ඊට අදාළ අරමුණක් ලැබිය යුතුයි. අරමුණක් ලැබෙන්නේ නැතුව ඊට අදාළ අරමුණක් එන්නේ නැතුව අපිට කලකිරීම ඇති වෙන්නේ නැහැ. ඒ කලකිරීම ඇති වෙන්න නම් ඊට සුදුසු අරමුණ ලැබෙන්න ඕන බෝසතාණන් වහන්සේ නමකට උනත්. ඒ නිසා තමයි මේ සතර පෙර නිමිති සැබෑ සතර පෙර නිමිති හතරක් නෙමෙයි ඒ මතු කළ දුන්නේ දෙවියන් විසින් නිර්මාණය කළ දුන්නේ. ඒ බෝසතාණන් වහන්සේගේ සිත වෙනස් කරන්න ඕන නිසා.
එනේ මුල් නිමිති තුන දැක්කාම කලකිරීමක් ඇති වුණේ. මොනතරම් ආදීනව සහිත දෙයක්ද මේ? මොනතරම් දුක්ඛිත දෙයක්ද මේ ජීවිතය කියලා කියන්නේ? ඒ නිසා මොකද උනේ විනෝද වෙන්න ඕනට ගියාට ආපහු හැරිලා ගියා. මොකද හිතේ සතුටක් නැහැ. දැන් කලකිරීමක් ඇති වුණා. එපා වීමක් ඇති වුණා. හැබැයි දැන් පැවිදිරුව දැක්කට පස්සේදී හතරවෙනි පෙර නිමිත්ත දැක්කට පස්සේදී මොකද උනේ? එදා උයනට ගියා. ඇයි උයනට ගියේ? හිතට ඇතුණා වූ සතුට. දැන් ලෙඩක් කියලා දැනගත්තා. මුලින් උනේ ලෙඩක් කියලා දැනගත්තට බෙහෙත දන්නේ. ඒ නිසා බියයි. දැන් අපිට ලෙඩක් ඇදුනට පස්සේදී බෙහෙත් නැති ලෙඩක් ඇදුනොත් එහෙම පුදුම විදියට බය වෙනවා අපි. නමුත් බෙහෙතක් තියෙන ලෙඩක් ඇදුනට අපි ඒක ගණන් ගන්න නැහැ බෙහෙත් తీරුවා. ඒ වගේ බෝසතාණන් වහන්සේ හතරවෙනි පෙර නිමිත්ත දැක්කට පස්සේ තමයි උන්වහන්සේට උන්න බෙහෙත පිළියම මේ ලෝකයේ දුකක් තමයි. හැබැයි ඒකට පිළියමක් තියෙනවා. මේක මහා ලෙඩක් තමයි. මේක බෙහෙතක් තියෙනවා. අන්න ඒ නිසා හිතේ සතුටක් ඇති වුණා. මේකට පිළියමක් තියෙනවා. මේකට මිදීමක් තියෙනවා, විමුක්තියක් තියෙනවා. අන්න ඒ නිසා පුදුම සතුටක් ඇති වුණා. ඒ නිසා තමයි එදා උයනට ගියේ. විනෝද වෙන්න ගියා නෙවෙයි. හිතේ ඇතුණා වූ සතුට, නිරාමිත සතුට. මේ කතාවම කිව්වේ මේ ඕනෑම කෙනෙකුට පිනවත්නි කරකිරීම ඇති විය යුතුමයි. නික්කම් මේ කරන්නට, අත්හැරීම කරන්නට. එහෙම නැත්නම් කාමයන්ගෙන් නික්මීමට. කලකිරීමක් ඇති වෙන්නේ නැතුව ඒක සිද්ධ කරන්නට බෑ. කලකිරීමක් ඇති වෙන්නට නම් ඕනෑම කෙනෙකුට සුදුසු අරමුණ ලැබිය යුතුයි. අරමුණ ලැබුණාම තමයි ඒ කලකිරීම ආදීනව දැක ගන්න පුළුවන්කම ලැබෙන්නේ. හැබැයි ඒ ස්වභාවය ඇති වෙන්නේ ඒ නුවණ පහළ වෙන්නේ හුරු කරපු කෙනාට පමණයි. යසකුල සිටු පුත්‍රයාට ඒ යාළුවෝ 54 දිනාටත් මේ අත්හැරීම කරන්නට පුළුවන්කම ලැබුණේ පෙර සසරේදී තමන්ගේ සිත තුළ දියුණු කරලා තිබුණා වූ මේ නුවණ නිසා. අය කලකිරීම, ඒ වගේම ආදීනමය, ඒ වගේම මරණ සංඥාව, ඒ වගේම පිළිකුල මේව දියුණු කරලා තිබුණා. ඒ නිසා තමයි අරමුණ දැක්ක ගමන් කලකිරීම ඇති වුනේ. ඒ නිසා තමයි කලකිරීම ඇති වුණු නිසා තමයි ඒ වත්තරල දාලා ගියේ විමුක්තිය සාගේ. ඉතින් බුදුරජාණන් වහන්සේ අනුශාසනා කළ බුදුරජාණන් වහන්සේ කළ එකම දේ මේ තමයි. බුදුරජාණන් වහන්සේට තිබුණා වූ උතුම් බුද්ධ විෂය පාවිච්චි කළේ මුළු වසර 45 තිස්සේම අවස්ථා තුනකදී පමණයි. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ බලය පාවිච්චි වුණේ අවස්ථා තුනකදී පමණයි. ඒ වගේම උන්වහන්සේගේ කාය ශක්තිය පාවිච්චි වුණේ ওই අවුරුදු 80ටම එක අවස්ථාවකදී පමණයි. උන්වහන්සේගේ කාය ශක්තිය හෝ සම්පූර්ණ බුද්ධ බලය මේ ධර්මයේ ලෝට දේශනා කිරීම සඳහා උන්වහන්සේ පාවිච්චි කළේ නැහැ. පාවිච්චි කළ වැඩක් නැහැ. ඒ නිසා අවස්ථා තුනකදී පමණයි උතුම් බුද්ධ බලය පාවිච්චි වුණේ. අනිත් සෑම අවස්ථාවකදීම උන්වහන්සේ පාවිච්චි කළේ පැහැදිලි කර දීම පමණයි. අවබෝධය ඇති කරවීම පමණයි උන්වහන්සේ කළේ. එහෙම නැත්නම් දේවදත්ත හාමුදුරුවෝ වගේ අය මෙල්ල කරන්න, අඟුලිමාල වගේ අය මෙල්ල කරන්න උන්වහන්සේට ඉද්ධි ප්‍රාතිහාර අවශ්‍ය වෙන්නේ. උන්වහන්සේගේ තිබුණු කාය ශක්තිය හැටියට උන්වහන්සේව පාවිච්චි කරනවා නම් එහෙම. නමුත් වැඩක් වෙන්නේ කෙනෙකුට ගහලා මරලා ඒකෙන් බිය කරලා වරදින් මුදවල තීරමක් නැහැ. ඔහුට අවබෝධය ඇති වෙන්නේ නැහැ ඒ තුලින්. නමුත් බුදුරජාණන් වහන්සේ පාවිච්චි කළේ පැහැදිලි කළ දෙයක්. අවබෝධය ඇති කරවීම තමයි උන්වහන්සේ කරන්නේ. වෙන මොකක්වත් නෙවෙයි. ඉතින් මේ යස කුල සිරිපුත්‍රයාට බුදුරජාණන් වහන්සේ වෙන මොනවද දේශනා කළේ නෙවෙයි. පැහැදිලි කළ දුන්නේ අනුශාසනා කළේ මේ ස්වභාවය පිළිබඳව. මේ ලෝකයේ ස්වභාවය පිළිබඳව, හේතුඵල ධර්මයන් පිළිබඳව, ත්‍රිලක්ෂණය පිළිබඳව, චතුරාර්ය සත්‍ය පිළිබඳව. ඉතින් මේ පැහැදිලි කිරීම කළාම මේ සිරිපුත්‍රයාට අවබෝධය ඇති වුණා. ඒක තමයි හැම තැනකදීම උන්වහන්සේ කළේ. ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් අනුශාසනාව අපිට ඒකාන්තයෙන්ම අවබෝධයේ පිණිසමයි තියෙන, වෙන මොකක්වත් පිණිස නෙවෙයි. උන්වහන්සේගේ ධර්මයේ ඇසීම තුළින්, උන්වහන්සේගේ ධර්මය අපි තේරුම් කර ගැනීම තුළින් ඒකාන්තයෙන්ම අපිට අවබෝධය ඇති වෙනවා. ඒ ධර්මයට හිත යොමු කරනවා. ඒ අවබෝධය තමයි අපිට හේතු වෙන්නේ මේ කාමයන්ගෙන් නික්මීම පිණිස, ඒ වගේම මේ සතර පා දුකින් මිදීම පිණිස, සංසාර දුකින් මිදීම පිණිස, උතුම් නිවන් අවබෝධ කර ගැනීම පිණිස, මේ සංසාර දුක් නිවාලීම පිණිස හේතු වෙන්නේ අවබෝධය. ඉතින් මේ අවබෝධය සඳහාම බුදුරජාණන් වහන්සේ වසර 45 තිස්සේම උන්වහන්සේ ලොවට අනුශාසනා කළේ. ඒ අනුශාසනාව
නිසා මහත් වූ සිතක් යහපතක් මේ ලෝකයට උදාන දිව්‍යයන්ට මිනිසුන්ට සහිත ඒ සෑම සත්‍යයකටම මහත් සැනසීමක් තමයි බුදුරජාණන් වහන්සේ නිසා අත්වුනේ. ඒ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව නිසා බොහෝ අය තමන්ගේ තිබුණා වූ ශෝක පරිදේවයන් දුක්ගිනි නිවාගත්තා. ඒ වගේම සංසාර දුකින් මිදුණා. ඒ වගේම සතර අපා දුකින් මිදුණා. මතු බුද්ධ ශාසනවලදී උතුම් නිවන් අවබෝධ කිරීම සඳහා අවශ්‍ය කරන හේතු සම්පත් රැස් කරගත්තා. දැන් අදට මේ උතුම් බුද්ධ ශාසනය ගත වෙලා වසර 2559ක් ඉක්මලා තිබෙද්දිත් අපිත් මේ කරන්නේ ඒකම තමයි. ඒ බුදුරජාණන් වහන්සේගේ ශාසනය පිළිපද කරගෙන මේ ධර්මයේ පිළිපද කරගෙන අපි මේ කරන්නේ පින්වත්නි අනාගතයේදී මතු බුද්ධ ශාසනවලදී අපිටත් ඒ යසකුල සිට පුත්‍රයාට වගේ අනිකුත් සෑම දිනාට වගේම මේ සසර දුක් නිවා දීම සඳහා අවශ්‍ය කරන උතුම් ශ්‍රද්ධාදී ඒ හේතු සම්පත් රැස් කර ගැනීම තමයි අපි මේ කරන්නේ. අපි මේ මාල් පූජා කරනවා, බුද්ධ වන්දනා ආදී සිදු කරනවා, බණ අහනවා, බණ කියනවා, භාවනා කරනවා. මේ සෑම දෙයක්ම අපි කරන්නේ උතුම් බුදුරජාණන් වහන්සේ පිළිපද කරගෙන මේ ධර්මයේ පිළිපද කරගෙන. ඒ අපේ සිතේ ඇතිවෙන මේ අවබෝධය, අපේ සිතට ඇතිවෙන පිළිකුල, අපේ සිතට ඇතිවෙන මේ ආදීනව සංඥාවන්, ඒ වගේම සිතට ඇතිවෙන ශ්‍රද්ධාදී මේ ඉන්ද්‍රිය ධර්මයන් ඒකාන්තයෙන්ම සමත් වෙනවා අපිව මේ සංසාර දුකින් මුදවලා උතුම් නිවන් නැවති මහා සාගරයට පමුණවන්න. සාපේන් වාසෑම දිනම සන්තෝෂයටපත් වෙන්නට ඕන. අපේ ශ්‍රේෂ්ඨ උතුම් සත්පුරුෂ ඇසුරක් තමයි මේ ලැබිලා තියෙන්නේ. මේ සත්පුරුෂ ඇසුර තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. නිසා අපි ප්‍රාර්ථනා කරගන්නට ඕන. අපි දෙටි මාදිස්නාන කරගන්නට ඕන. සසරේ මොන වගේ ජීවිතයක් ලැබුවත්, මොන ආගමික අපේ කෙනෙක් බවට පත් වුණත්, මොන ලෝකික උප්පත්තිය ලැබුවත් මේ උතුම් ධර්මය අනුගමනය කරන්නට ලැබේවා. මේ ධර්මයෙන් ඈත් නොවේවා කියන අදිස්ථානය අපි ඇති කරගන්නට ඕන. ජෝරාද දිනේදී මේ පින්වත් සෑම දිනම එකට එකතු වෙලා මේ බුද්ධ වන්දනා, බුද්ධ පූජා ආදී සිදු කරා අද දිනේදී දායකත්වයේ දරන්නේ අද දින සම්බුද්ධ පූජා විදායකත්වයේ ප්‍රියංගනී කාලිංග මහත්මිය පවුලේ සෑම දිනා සහිත උතුම් විසින් සුජීවත්ව වෙසෙන මෑණිවරුන්ට නිරෝගී සුවපතා වේවූ පියවරුන් හා පියදාස කාලිංග සහ පියදාස ගන්තුටගේ මහතුරුන්ට නිවන් සුවපතා දරුවන්ගේ ගිනීම කටයුතු සාර්ථක වීමට අවසාමිනාසලාගේ නිරෝගී සුවපතා සහභාගී වන සෑම දිනාටම ධර්ම අවබෝධය සඳහා මේ පින්කම වාසනාවක් වේවා කියලා ආශිර්වාද කරනවා. ගිය සතියේ අපාතරේ වියෝ ජෝසිනෝනා මහත්මියට නිවන් සුව පැතීමත්, දීපිකා මහත්මියගේ පුතු සහන්ට කටදර බාධක මගහැරීමත් මේ පින්කම හේතු වේවා කියලා ආශිර්වාද කරනවා. හදන මේ වගේ යහපත් උතුම් බලාපොරොත්තු ඇතුව පින්තුල්න මල් පහසුඳුන් පූජාවන් සකස් කරගෙන පැමිණිලා බුදුගුණ සිහිපත් කරගනිමින් අපි තැන්පත් කරන බුදුගුණ සිහිපත් කරගනිමින් සීලයක පිහිටාගෙන අපි බුද්ධ පූජාවක් වශයෙන් පූජා කළා. ත්‍රිවිධ රත්නයේ ගුණ සිහිපත් කරගනිමින් ත්‍රිවිධ රත්නය වන්දනා කළා. මේ විදිහට සිත කය වචනේ තුන්දර යොමු කරමින් මේ සිදු කරගත් තුන් පොනේ ධර්මයන් පාලනකට අපනමී මේ පරලෝකස්මින් බලාපොරොත්තු වෙන සිටින සීලම ඥාතීන්ට අනුමෝදන් කරමු. මේ පින් ලැබීමෙන් ඒ ඥාතීන් දුකින් සැපතටපත් වේවා, සැපතින් සැපතටපත් වේවා, අමා මහ නිවන් පිණිස පවතිවා කියන ප්‍රාර්ථනාවෙන් සාදු කියා පින් අනුමෝදන් කරමු. ඒ වගේම පින් කැමති සීල දිව්‍ය මණ්ඩලයට මේ පින් අනුමෝදන් කරමු. මේ පින් ලැබීමෙන් ඒ දිව්‍යංගේ දිව්‍ය ආශීර්වාද වඩා වර්ධනීය කර ගනිත්වා. ඒ දිව්‍යංගේ ආශීර්වාදයේ රැකවරණය නිරතුරුව මේ පින්තුන්ලාට සලසා දෙත්වා. ඒ දිව්‍යයන්ට තමා මහ නිවන් පිණිස පවතිවා කියන ප්‍රාර්ථනාවෙන් සාදු කියා. ඒ වගේ මේ ප්‍රධාන දායකත්වයේ ධර්ම පින්තුන්ලා සෙත් ප්‍රාර්ථනා කළ පින්තුන්ලා ඇතුළු මේ සහභාගී වෙන ලොකුඩා සෑම දිනාගේම ජීවිතවලට මේවට නොයේ ආකාරවලින් උදව්පකාර කළ සෑම දිනාගේම ජීවිතවලට මේ පින්තුලාගේ අනුප ඥාති හිත මිත්‍ර ආසන්න වාසී සෑම දිනාගේම ජීවිතවලට මේ උතුම් පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් තුනුරුවන්ගේ අසීමිත ගුණ ශක්තියන්ගේ බලයෙන් සිත සාන්තිය යහපත සැලසේවා. තමන් කරන රැකී ආරක්ෂා වෙලෙන්දාම් ආදී සීල කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම දිනුලපත් වේවා. අධ්‍යාපන කටයුතු ලැබෙන දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු බලාපොරොත්තු කරන සඵල වේවා. සෑම දිනාගේම සිත්වල තුතුම් ප්‍රාර්ථනාවන් මුදුන්පත් වේවා. සෑම දිනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සමද කෙලවර
සියලු ජාත්‍ය ආදී දුක් දුරට ලැබෙන උතුම් අමාහ නිවනින් සැනසීම පිණිස මේ පින් හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් සාදු කියා පින් අපි ගාථා කියලා මේකේ ඥාතීන්ට දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ එත්තාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරන්ති ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සරං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවාන් හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. දැන් අපි අවසාන වශයෙන් ආශිර්වාද කරනවා සෙත් ප්‍රාර්ථනා කරනවා හැම දිනාගේම සියලු බලාපොරොත්තු සඵල වේවා සියලු සැනසීම යහපතදා වේවා නිදුක් නිරෝගී භාවය සැලසේවා දීර්ඝායු වේවා කියලා ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස නිච්ඡං වද්ධා පචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සංඝ සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සම්ජ්ජතු. They want some, right?